උදේ ඉඳන්ම වැස්ස පටන් ගන්නයි තියෙන්නේ. මම මේ හදන්නේ කැරමල් පුඩින් එකක් හදන්න කියලා. එහෙනම් අපි බලමුද කොහොමද කැරමල් පුඩින් එකක් හදන්නේ කියලා. පුඩින් එක හදාගන්න ෆ්‍රෙෂ් මිල්ක් ඕන වෙනවා. ඒ වගේම බිත්තර 4ක්, වැනිලා, කුරුදු එනසල් කරාබුනටි මික්ස් පවුඩර් එකත් අවශ්‍ය වෙනවා. සීනි වෙන වෙනම කිරා ගන්න ඕනේ. කැරමල් එකටයි පුඩින් එකට දාන්නයි වෙන වෙනම සීනි කිරා ගන්න ඕනේ. කැරමල් එකට සීනි ග්‍රෑම් 30ක් අපි වෙනම තියා ගන්නවා. මම මේ පුඩින් එක හදන්නේ එළකිරි මිලිලීටර් 400කින්. බිත්තර ටික මේ ආකාරයට කලවම් කරගන්න ඕන. පුඩින් එකට අවශ්‍ය කැරමල් ටික හදාගන්නයි යන්නේ. අඩු ගින්දරේ සීනි ටික දේ වෙන්න හරින්න ඕන. හැන්දෙන් හිමින් සැරේ කලවම් කරගන්න ඕනේ. ටික ටික වතුර එක් කරගන්න ගමන් කලවම් කරගන්න ඕනේ. නැත්තම් කැටි ගහන්න බලනවා. තාමත් අඩු ගින්දරේ තමයි සීනි ටික කැරමල් කරගන්න ඕනේ. එළකිරි ටික ලිපේ තබා උතුරවා ගන්න ඕන. ඒක සීනි ග්‍රෑම් 70ක් දාලා හොඳට දිය කරගන්නවා. හදාගත්ත කැරමල් ටික පුඩින් එක බේක් කරන තැටියට දාගන්න ඕන. උණු කරගත්ත කිරි ටික බිත්තර එකට දාලා හොඳට කලවම් කරගන්න ඕන. කලවම් කරගත්ත මිශ්‍රණයට වැනිලා, කුරුඳු එනසල් කරාබුනටි මිශ්‍රණයෙන්ද ටිකක් එකතු කරගන්න ඕන. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්ත මිශ්‍රණය තැටියට දාගන්න ඕනේ පෙරාගෙන. මේ විදිහට පෙරාගන්න. දැන් මගේ පුඩින් එක ලෑස්ති බේක් වෙන්න. මම මේ පුඩින් එක බේක් කරගන්නේ oven එකේ. මම මේ පුඩින් එක 170ක උෂ්ණත්වයකින් තමයි බේක් කරගන්න යන්නේ. දැන් හොඳට මගේ පුඩින් එක බේක් වෙලා තියෙන්නේ. මට මේක බේක් කරගන්න ගියේ විනාඩි 20ක පමණ කාලයක් විතරයි. මේ බලන්න හොඳට බේක්